Hey guys, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද තියෙන්නේ අනුරාධපුර vlog එක. ඉතින් මේක දවස් දෙක තුනක ටිකක් දිග vlog එකක්. අපි අනුරාධපුරේ ගියේ සෙනසුරාදා දවසක හවස. මොකද මට උදේ ක්ලාස් තිබ්බ හින්දා අපි ක්ලාස් ඉවර වෙලා තමයි අනුරාධපුරේ යන්න පිටත් වුණේ. අපි කොහොම හරි මෙහෙන් යනකොට 3 විතර වුණා. හැබැයි හෙට අපි 8 විතර යනකොට ගියා. ගිහිල්ලා උදේ අපි පාන්දර පහමාට විතර වගේ ගියා කිරිපිඩි පූජා කරන්න. මොකද පාන්දර තමයි කිරිපිඩි පූජා කරන්න. ඒ නිසා ඔය යනකොට මාරම මීදුමක් තමයි තියෙන්නේ. කොහොම හරි ඉතින් අපිට ගියාට 6ට කලින් නම් මේ රුවන්වැලි සෑය ගාවට යන්න බැරි වුණා. මොකද ඒ තරම්ම සෙනග. කියන්න අමතක වුණානේ. අපිත් මිරිවැඩි සඟලක් වගේම බුද්ධ ප්‍රතිමාවක් අරන් ගියා සෑයට පූජා කරන්න. මොකද ඒක පොඩි බාරයක් වගේ එකක් තමයි අපි ඒ ඔප්පු කරේ. ඔන්න ඉතින් බලන්නකො ඉස්සරහා වීඩියෝ ක්ලිප් වලින් පෙනෙයි ඔයාලට එදා කොච්චර සෙනග හිටියද කියලා. මං හිතන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් පොය දවසට සෑය ගාවට එනවා. හැබැයි මං දැකලා තියෙනවා ගොඩක් ඔය vlog වල කියනවා මේ පෝය දවසට විතරක් නෙමේ සතියේ දවස්වලටත් මේ සෑය ගාව සෙනග ඉන්නවා කියලා. අපි රුවන්වැලි සෑය වැඳලා කරලා ඉවර වෙලා ඊට පස්සේ ගියා බෝධිය වඳින්න. මොකද මම ඕලෙවල් කරනකොට බාරයක් වුණා ඒක ඔප්පු කරන්න තිබ්බා. අ කියන්න ඉතින් දෙයක් නැහැ. රුවන්වැලි සෑය ගාව වගේම තමයි ඉතින් මෙතනත් සෙනග. කොහොම හරි අපිට ප්‍රාර්ථනා බෝධිය ගාවට යන්න බැරි වුණා. මොකද මේ එතන පැය දෙකකට තුනකට හෙල්ලෙන්නේ නැති පොලිමක් තිබ්බා. ඒ හින්දා ඉතින් අපිට පරක්කු වෙන හින්දා අපි ඉතින් ප්‍රාර්ථනා බෝධිය ගාවට ගියේ නැහැ. ඊට පස්සේ අපි ගියා කුට්ටම් පොකුණ බලන්න. ඒක බලලා ඉවරලා අපි ගියා සමාධි ප්‍රතිමාව ගාවට. එතනත් සෙනග. කොහොම හරි ඉතින් මම හිතන්නේ මේ ලංකාවේ මිනිස්සු ගොඩක් අය අනුරාධපුරේ යනවා. මොකද ඉතින් එතන අපිට වැදගත්නේ. ඊට පස්සේ ඉතින් අපි ඔහොම වැඳලා කරලා මහන්සි හින්දා අපි කට්ටිය ගියා නාන්න. මොකද තව ඇවිදින්න බෑ කිව්වා අපිට මහන්සි මේව හින්දා. ඉතින් අපි නාන්න ගියේ මොකද්ද නුවර වැවුදුද මට මතක විදිහට මතක නෑ හරියටම. ඊට පස්සේ අපි කන්න ගියා මිහින්තලේ කිට්ටුවම තියෙන හොටෙල් එකකට. මේ ඊට පස්සේ කාලා බීලා ඔක්කොම වුණාට පස්සේ මේ අම්මලා ඇහුවා යනවාද මිහින්තලේ කියලා. හැබැයි කාටවත් ඒ වෙලේ මිහින්තලේ යන්න මූඩ් එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා ඉතින් අපි අපේ නෑදෑ ගෙදරකට යන්න හිටියේ යන්න පිටත් වුණා නැත්තම් රෑ වෙන නිසා. අපි කොහොම හරි නෑදෑ ගෙදර ගිහිල්ලා පහුවදා ඒ කියන්නේ ගියපු දවස රෑ නෙමේ ඊට පහුවදා උදේ යාපහුව ගියා කට්ටියම. මොකද සමහරු ගිහිල්ලා තිබ්බේ නැති හින්දා යාපහුව ගාවත් සෙනග හිටියා. හැබැයි ගොඩක් හිටියේ නෑ. මේ තියෙන එකම අවුල තමයි මේ මාරම අවුවක් තිබ්බේ ඒ දවස් ටිකේ. මොකද මේ දවස්වල රස්නේනේ. කොහොම හරි මට ওই පඩිපෙට්ටියක නැගලා ආයෙත් බිම බලන්න ඕන නම් කලන්තේ වගේ. ඒ තරම්ම මේ උසයි ඒ පඩිපෙළ හරි අමුතුයි නැගින්නත් හරි අමාරුයි. ඊට පස්සේ යාපහුව නැගලා ඇවිල්ලා අපි ගියා තව නෑදෑ ගෙදරක. ඒ ගිහිල්ලා ඔන්න ඔය කජුගහ යට වාඩිලා හිටියා. එතන මාර කූල්. ඊට පස්සේ නෑදෑලා කිව්වා එයාලා කන්න උයලා තියන්නම් අපිට ගිහිල්ලා නාලා එන්න කියලා. කොහොම හරි අපි නාන්න ගියේ දැදුරුවොය ඒ හරියකට. කොහොම හරි විනාඩි 45ක් විතර ගියා එතනට යන්න අපිට. ඉතින් උන් පැය ගාණක් ගිහලා ඔන්න ඔය ඇලේ තමයි ඉතින් අපි නාන්න මේ වගේ. හැබැයි එතන මාර ෆන් ඉතින් මේ මොකද වතුර වැඩිත් නෑ වතුර අඩුත් නෑ ගානට අපිට සෙල්ලම් කරන්න පුළුවන්. පොඩි ළමයෙක්ට උනත් එතන මේ සේෆ්ටි එකට නාගන්න පුළුවන්. ඉතින් මේ එතන මාරම ෆනි ඉතින්. ලියවුණා ඔබ
වෙලා ගියා ඔය දදිරුවයේ හරි ඔය ගම් වතුරට අහු වෙලා මේ ගොඩක් තැන් කැඩිලා තියෙන්නේ. මොකද අර ගිය දවස් ටිකේ ඕවා උඩින් යන සයිස් එකටම වතුර තිබ්බලු. ඉතින් මේ හිතා ගන්න පුළුවන් ඉතින් ඒ වගේ ඒ තැන් දැක්කහම කොච්චර ගම් වතුරක් මේ තිබ්බද කියලා. ඔතනත් මේ සමහර තැන්වල පස් කණ්ඩි හැම කඩාගෙන ගිහිල්ලා ගොඩක්. තියෙන්නෙත් මේ ඔතනත් නිකන් ඔය පාලමක් වගේ තමයි. ඒකත් ඔය ගම් වතුරට මේ කඩාගෙන ගිහිල්ලා. ඊට පස්සේ අපි තුන්වෙනි දවසේ ගියා ගමේ වැවක් තියෙනකවා ඒක බලන්න. ඒකේ හැබැයි අපි දැන් ගිය දවස් ටිකේ පෑවිල්ලත් එක්ක කොහොම හරි අපි ගියා. අපි යන දවස්වල වගේ ඉතින් ලොකුවට වතුර තිබ්බේ නෑ. ඉතින් ඒත් අපි ඉතින් ඔහේ මේ ඇවිදලා කළා. මොකද ඒ පරිසරේ මාර ලස්සනයි. කොහොම හරි ඉතින් මා යාළුවා වෙනවා එතන මේ බැහැලත් ඉතින් බැලුවා. උනාරැතුම් යාමයක් අද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසාවෙන්ම මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙබං ඔබේ ආදරේ. ඊට පස්සේ මා යාළුවා ගියා ඔය ගහ යටට. මොකද මේ මාර අවුව සැරයි. ඒ හින්දා ඉතින් මේ උතන්ට ගියාට පස්සේ නෑ හැබැයි මේ රස්නේ දැනුනෙත් නෑ, අවුව සැරක් දැනුනෙත් නෑ. අර හුළඟයි හෙවණයිත් එක්ක ඉතින් මාර මේ සනීපයි. ඒක කියන්නේ අර විඳලම බලන්න ඕනේ එතනට වෙලා. හැබැයි වැඩිපුර වෙලා ඉන්න හම්බුන්නේ නෑ. මොකද මේ අපිත් එක්ක ගියපු අනිත් මල්ලිලා ටික අපිට කෑ ගැහුවා මෙන්න මෙහෙ එන්න මේ ඔය වගේ සර්පේ ඇති කියලා. මේ හැබැයි අපි ඒකට බය වෙලා නම් නෙමෙයි උතනින් ආවේ. මේ අම්මලා කිව්වා මේ ගෙදර යන්නත් තියෙනවනේ. ඒ හින්දා එන්න කියලා. ඒ හින්දා ඉතින් අපිත් ඔය මේ වැවි දැන් වතුර නෑනේ. ඒ ටිකේ ඇවිදින්න පුළුවන්. ඉතින් අපිත් එන්නත් මේ ඒ ටිකේ මේ ඇවිද්දා ඉතින් අම්මලාත් එක්ක. ඔය ඇවිදින්න ඉන්නකොට කොහොම හරි අපිට නෙළුම් බට්ට හම්බුණා. හැබැයි ඉතින් ওই නෙළුම් බට්ට නම් මේ කන්න බෑ. ඒක තාම ලපටි. කොහොම හරි ඉතින් තැන් දෙක තුනකම ඇවිදලා අන්තිමට නෙළුම් බට්ට දෙන්නෙක් තුන් දෙනෙක් හොයාගත්තා. හොයාගත්තට ඒ කට්ටියත් අර වැඩිය රහ නෑ. මේ කිරි රහත් එක්ක කහට රහක් වෙනවා. මොකද ඒවා හරියට පැහිලා නෑ. ලියවුණා ඔබ ගැන කවි පෙළක් නැලවුණා රැතුම් යාමයක් අද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසාවෙන්ම මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙබං ඔබේ ආදරේකට. ඊට පස්සේ ගමන ඔය ඇවිදිනකොට අපේ අම්මා මොනවද කීකිරි දිය දැකලා මට කිව්වා ඒ ටික කඩා ගන්න කියලා. මං කඩාගත්තා මේ ඒ ටික ගෙනාවත් එක්ක කොහොම හරි ගෙදර ඇවිල්ලා බලනකොට මේ ඒ ටික නම් තිබ්බේ නැහැ. හැබැයි අම්මා ඊට පස්සේ මේ කිව්වා මේ ඒවා තෙල් එක මේවා කරලා ඔළුවේ ගානකොට මේ කොණ්ඩෙට හොඳයි කියලා. ඉතින් තිබ්බේ නැහැ ඒ ටික. ඊට පස්සේ කොහොම අපේ මල්ලි නෙළුම් කොළයි මේ නෙළුම් මලුයි කඩාගෙන ඇවිල්ලා තිබ්බා. කොහොම හරි ඉතින් අපි ආයෙන්න කලින් මේ නෙළුම් මල් ටික මේ පිප්පුවා මේ හැබැයි ඉතින් එයා බැන්නා ඊට පස්සේ අපිට ඕක පළ වෙනවනේ එහෙම කියලා. නෙළුම් කොළ කඩන් ආවට මේ නෙළුම් කොළේ බත් කන්නුත් නැහැ. මොකද අපි ගෙදර එනකොට ඒ ටික වේලිලා. ඊට පස්සේ ඉතින් අපි වැවරවුමෙන් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා නාගෙන කරගෙන ගෙදර එන්න පිටත් වුණා. ඒ යන මග අපි දැදුරුවයි ඩෑම් එක බලන්න ගියා. මේ ඩෑම් එකේ ගිය දවස් ටිකේ මේ අර ගම් වතුර ඇවිල්ලා මේවා වුණානේ. ඒ හින්දාද දන්නේ මේ එතනද සමහර තැන් මේවකේ මේ හෙනටම කුණු තිබ්බා මේ. එකක විතරයි තිබ්බේ අනිත් ඒවා නම් තිබ්බේ නෑ. ඉතින් මේ ඔය මේ වීඩියෝ ක්ලිප්ස් වල ඔයාලට බලන්න පුළුවන් අර එහා පැත්තේ මේ
ඉවුරු කඩාගෙන ගිහිල්ලා ගිය දවස් ටිකේ අර ගම් වතුර හින්දා ඉතින් ගම් වතුරක් ඇවිල්ලා ඒ මුළු පරිසරයම විනාශ කරලා ගිහිල්ලා තිබ්බා ඉතින්. ඩෑම් එක ගාව කොහොම හරි මේ ලස්සන මල් ටිකක් නම් වවලා තිබ්බා. මල් වවලා එතන ඉතින් ලස්සනයි මේ ඔය තියෙන දැදුරුව ජලාශය ගැන පොඩි විස්තර ටිකක්. ඊට පස්සේ කොහොම හරි අපි ඔතනින් 5 විතර පිටත් වුණා. මොකද නැතෙන්න රෑ වෙන හින්දා. ඊට පස්සේ ඉතින් අපි ඇවිල්ලා වෙන මගේ තේ හින් දීලා රෑ කෑමට ඉතින් කඩේක නවත්තලා කාලා බීලා එහෙම ගෙදර එනකොට රෑ 10 මාර 11 වගේ වෙලා තිබ්බා වෙලාව. ටිකක් රෑ වෙලා තිබ්බේ. ඉතින් ඔන්න ඔහොම තමයි අනුරාධපුරේ දවස් 2-3 ගෙවුනේ. ඉතින් තැන්ක් යූ ඔයාලට අදත් මගේ vlog එකත් එක්ක එකතු වෙලා හිටියට.